මොහොත වෙද්දිත් ඔයත් මමත් සතුටින් හිටියට අපි ડિප්‍රෙෂන් හැදෙන්න තියෙන අවස්ථාවන් පහු කරමින් සිටිනවා වෙන්න පුළුවන්. Mind Power with Anu. කොහොමද ඔයාලට මාව බලන හැමෝම සතුටින් ඇති කියලා හිතනවා. කලින් වැඩසටහනේ අපි කතා කරා ડિප්‍රෙෂන්. එහෙමත් නැත්නම් විෂාදය ගැන. විෂාදය කියන්නේ මොකක්ද? අපි කොහොමද විෂාදය හඳුනගන්නේ කියලා අපි කලින් වැඩසටහනේ කතා කළා. අද මට කතා කරන්න හිතුණා කොහොමද විෂාදය හැදෙන්නේ කියලා. මොකද ගොඩක් වෙලාවට අපි හිතන්නේ අපේ හිත දුර්වල වුණාම තමයි ડિප්‍රෙෂන් හැදෙන්නේ කියලා. නමුත් මේ මොහොත වෙද්දිත් ඔයත් මමත් සතුටින් හිටියට අපි ડિප්‍රෙෂන් හැදෙන්න තියෙන අවස්ථාවන් පහු කරමින් සිටිනවා වෙන්න පුළුවන්. ඒක නිසා අපි අද බලමු කොහොමද ડિප්‍රෙෂන් හැදෙන්නේ? මොන වගේ හේතු නිසාද ડિප්‍රෙෂන් හැදෙන්නේ? හිතේ තියෙන දුර්වලතාවය විතරක්ම නෙමෙයි ડિප්‍රෙෂන් හැදෙන්න හේතුවක් වෙන්නේ. තව හේතු ගොඩක එකතුවක් විදිහට තමයි ඩිප්‍රෙෂන් කියන මානසික ව්‍යාකූලතාවය නිර්මාණය වෙන්නේ. ඒක නිසා අපි අද බලමු ඩිප්‍රෙෂන් හැදෙන්නේ කොහොමද කියලා. අපි අද බලමු ඔයාලට ડિප්‍රෙෂන් අවදානමක් ඇති කරන හේතු 10ක් ගැන. සමහර විට ඔයත් මේ මොහොත වෙද්දී මේ හේතුවක් දෙකක් මැදින් ඔයාගේ ජීවන ගමන අරගෙන යනවා වෙන්න පුළුවන්. මොකද මම මේ කතා කරන හේතු සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය එදිනදා ජීවිතේ ඇති වෙන සිදුවීම් මත තමයි තීරණය වෙන්නේ. නමුත් ඔයා දීර්ඝ කාලීනව මේ කියන දේවල් එක්ක ගැටෙමින් දීර්ඝ කාලීනව මේ දේවල් එක්ක ඉන්නවා නම් සමහර විට ඔයාටත් ඉදිරියේදී ડિප්‍රෙෂන් අවදානමක් ඇති වෙන්න පුළුවන්. අද බලමු මොනවාද කියලා. මුල්ම එක විදිහට අපිට කතා කරන්න පුළුවන් දීර්ඝ කාලීනව පවතින ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් එක ගත්තම අපිට මේ වගේ දේවල් නිසා වෙන්න පුළුවන්. සම්බන්ධතා බිඳ වැටීම්, ආර්ථික ගැටලු ඇතිවීම, අසනීප සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. නැත්නම් පවුල ඇතුළේ තියෙන ගැටන සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් එක්ක දීර්ඝ කාලීනව ඔයා ස්ට්‍රෙස් එකෙන් ඉන්නවා නම් ස්ට්‍රෙස් එක කියන්නේ අපේ ජීවිතයේ සාමාන්‍ය එදිනදා ජීවිතෙත් එක්ක නිතරම ගැටෙන දෙයක්නේ. නමුත් මේ ස්ට්‍රෙස් එකත් එක්ක ඔයා දීර්ඝ කාලීනව ඉන්නවා නම් ඔයාට ડિප්‍රෙෂන් හැදීමේ අවදානමක් තියෙනවා. අනිත් හේතුව තමයි අනපේක්ෂිත දුක්බර සිදුවීම්. දුක්බර සිදුවීම් අපේ ජීවිතයේ ඕනම මොහොතකදී අපට ළඟා වෙන්න පුළුවන්. නමුත් ඒක අපි අපේක්ෂා කරන්නේ නැහැ. ඒකයි මම අනපේක්ෂිත කියලා කිව්වේ. අපි ඒක අපේක්ෂා කරන්නේ නැහැ. මොකද අපි කැමති සතුටින් ඉන්න. නමුත් දුක්බර සිදුවීම් අපේ ජීවිතයේ ඕනම වෙලාවකදී වෙන්න පුළුවන්. මේක ආර්ථික බිඳ වැටීමක් වෙන්න පුළුවන්. විවාහයේ දෙදරා යාමක්, සම්බන්ධතා බිඳ වැටීමක්, විභාගයක් අසමත් වීමක්, මේ වගේ නැත්තම් දරුණු ගණයේ රෝගයක් වැළඳීමක් වගේ අනපේක්ෂිත දුක්බර සිදුවීමකට අපේ ජීවිතය අපිට මුහුණ දෙන්න පුළුවන්. නමුත් අපි දීර්ඝ කාලීනව මේ සිදුවීමත් එක්ක දුක් වෙවි ඉන්නවා නම් සම්බන්ධතා අහිමිවීමක් හිතන සම්බන්ධතාවයේ අහිමි වුණා ඒක එතනින් ඉවරයි. අපිට මාසයක් දෙකක් යද්දි මේක අමතක කරලා සතුටින් ඉන්න බැරි නම් අපි ජීවිත කාලෙම මේ දුක්බර සිදුවීමත් එක්ක ඉන්නවා නම් ඔයාට අවදානමක් තියෙනවා විෂාදයට ගොදුරු වීම. තවත් හේතුවක් තමයි කුඩා කාලයේ මුහුණ දෙන අත්දැකීම්. එහෙමත් නැත්නම් වේදනාකාරී සිදුවීම්. සාමාන්‍යයෙන් අපි ආපස්සට හැරිලා බලද්දී ගොඩක් අය කියන කතාවක් තමයි කුඩා කාලේ මම මානසික හිංසනයට ලක් වුණා, ශාරීරික හිංසනයට ලක් වුණා, දැඩි පාලනයට දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් දැඩි පාලනයකට නතු වුණා. එහෙමත් නැත්නම් වේදනාකාරී වටපිටාවක වේදනාකාරී මානසික මට්ටමක මම කුඩා කාලේ ඉඳන් ජීවත් වුණේ ආර්ථික බිඳ වැටීම් තිබුණා. කුඩා කාලයේ අපිට මුහුණ දෙන වෙන අත්දැකීම් අපේ වැඩිහිටි මානසික සෞඛ්‍යයට අනිවාර්යයෙන්ම බලපෑම් එල්ල කරනවා. ඔයා කුඩා කාලයේ දැඩි මානසික පීඩාවකින් හිටියනම් හිංසනයට ලක් වුණා නම් ඒක සමහර විට වැඩිහිටි මානසික සෞඛ්‍යයට වාගේ බලපෑම් එල්ල කරන්න පුළුවන්. තවත් කාරණාවක් තමයි ෆැමිලි හිස්ටරි එක. ඔයාගේ පවුලේ කාට හරි ડિප්‍රෙෂන් තියෙනවා නම් පවුලේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඥාති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කාට හරි ડિප්‍රෙෂන් තියෙනවා නම් ඒකත් ඔයාට විෂාදය එහෙමත් නැත්නම් ડિප්‍රෙෂන් හැදීමේ අවදානමක් විදියට ගන්න පුළුවන්. තවත් හේතුවක් තමයි මොළයේ රසායනික වෙනස් වීම. අපේ මොළයේ තියෙනවා නියුරෝ ට්‍රාන්ස්මීටර්ස්. මේවා අසමතුලිතතාවයක් ආවොත් අපේ සතුටට, නින්දට, මනෝභාවයන් වලට, ශක්තියින් වලට, දුක වේදනා වගේ ඉමෝෂනල් වලට ඒව හේතුවක් වෙන්න පුළුවන්. ඒක තමයි මම සරලව කිව්වේ ડિප්‍රෙෂන්. එහෙමත් නැත්නම් විෂාදය. එහෙමත් නැත්නම් යම්කිසි මානසික රෝගයක් ඔයාගේ හිත දුර්වල වෙච්ච නිසා හැදිච්ච රෝගයක් කියලා අපිට කිසිම අවස්ථාවක කාටවත් කියන්න බෑ. මොකද මේක එක හේතුවක් නෙමෙයි හේතු ගණනාවක ප්‍රතිඵලයක් නිසා තමයි යම්කිසි මානසික රෝගයක් අපිට වැළඳෙන්න පුළුවන් වෙන්නේ. තවත් කාරණාවක් තමයි තවත් හේතුවක් තමයි දිගු කාලීනව පවතින රෝග. සමහරකට දීර්ඝ කාලීනව රෝග තියෙනවා. හෘද රෝග වෙන්න පුළුවන්, දියවැඩියා වෙන්න පුළුවන්, කැන්සර්ස් වෙන්න පුළුවන්. මේ වගේ දීර්ඝ කාලීනව පීඩා විඳින්මින් පවතින රෝග අපේ මනසට බලපෑම් කරනවා. අනේ මට අසනීපයක් තියෙනවා, මම දීර්ඝ කාලීනව ප්‍රතිකාර ගන්නවා, මට දීර්ඝ කාලීනව රෝගයක් තියෙනවා, මම දීර්ඝ කාලීනව ඒකට සෆර් කරනවා වගේ හේතුත් එක්කත්
පීඩාකාරී තත්ත්වයක ස්ට්‍රෙස් එකක් වටපිටාවකනේ අපි ඉන්නේ ස්ට්‍රෙස් එකක් අපේ මනසට දැනෙන නිසා මේකත් යම්කිසි හේතුවක් වෙන්න පුළුවන්. තවත් හේතුවක් තමයි දීර්ඝ කාලීන ඔයාගේ නිින්දේ ගැටලු තියෙනවා නම්. ඒ කියන්නේ ඔයා සුව පහසු නිින්දක් අවශ්‍ය පැය ගන්න සුව පහසු නිින්දක් ලබා ගන්න නැතුව දීර්ඝ කාලීනව ගෙවනකොට ඔයාගේ ප්‍රතිශක්තිකරණයේ ගැටලු වෙන්න පුළුවන්. ඔයාට කේන්ති යන්න පුළුවන්. මම හැමදාම කියන එකක් තමයි මේක මැෂින් එකක්. අපේ බොඩි එක මැෂින් එකක්. මේ මැෂින් එකේ හීලින් ප්‍රොසෙස් එක වෙන්නේ නිින්දෙදී. අපි අවදි වෙලා අපේ රාජකාරී කටයුතු කරද්දී අපි නැගිටලා අපි වැඩ කරද්දී මේක හීලින් ප්‍රොසෙස් එක වෙන්නේ නැහැ. මේ හීලින් ප්‍රොසෙස් එක ඇඟ ඇතුළෙන්ම ඔටෝමැටිකලි වෙන්නේ අපි නිදා ගන්නකොට. අපි සුවපහසු නිින්දක් ලබා ගන්නකොට. මේ සුවපහසු නිින්ද අපි ලබා ගන්නේ නැත්නම් දීර්ඝ කාලීනව මේක ඇතුළේ හීල් වෙන්නේ නැහැ. අපේ මනස වෙන්න පුළුවන්. අපේ ඇඟ ඇතුළේ තියෙන අසනීප තත්ත්වයන් වෙන්න පුළුවන්. ඔටෝමැටිකලි හීල් වෙන්නේ නැහැ. සුව පහසු නිින්දක් ලබා ගන්න නැත්නම්. ඉතින් ඔයා දීර්ඝ කාලීනව සුව පහසු හොඳ නිින්දක් ලබා ගන්නේ නැත්නම් ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. තවත් ප්‍රධානම කාරණාවක් තමයි මම කලින් වැඩසටහනෙත් මේක ගැන කතා කරා සපෝට් සිස්ටම් එකක් නොමැතිවීම. අනිවාර්යෙන් හොඳම යාළුවෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, තමන්ව තේරුම් ගන්න පුළුවන්. හැම මිනිසෙක්ටම තමන්ව තේරුම් ගන්න පුළුවන් හොඳම යාළුවෙක් ඉන්න ඕනේ. එහෙමත් නැත්නම් ළඟින් ආශ්‍රය කරන්න පුළුවන් කවුරුම හරි කෙනෙක් වෙන්න පුළුවන්. මේක හස්බන්ඩ් වයිෆ් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, කවුරුම හරි කෙනෙක්. සපෝට් සිස්ටම් එකක් අත්‍යවශ්‍යයි. අපි මානසිකව ස්ට්‍රෙස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. වේදනාකාරී සිදුවීම් වලට එදිනදා ජීවිතයේදී මුහුණ දෙන අවස්ථාවන් තියෙනවා. ඒ අවස්ථාවන් වලදී අපිට අපේ දුක කියලා ඒක අපිට රිලීස් කරගන්න පුළුවන් තැනක් නැත්තම් ඒකත් ඔයාට දීර්ඝ කාලීනව එහෙම නැතුව ඔයා දුක ඇතුළට නම් දාගන්නේ ඔයාගේ හිත ඇතුළට නම් දාගන්නේ ඔයාට ડિප්‍රෙෂන් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ හේතුව නම් සාමාන්‍යයෙන් කතාබහට ලක් වෙන එකක් මත්පැන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇබ්බැහියක් විදියට ඇබ්බැහි වීමක් විදියට මත්පැන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව ඔයා මේ දේවල් වලට යොමු වෙලා තියෙනවා නම් ඇබ්බැහියක් විදියට මේක తాවකාලික සුවයක් විතරයි. කෙනෙක්ට ගැටලුවක් ප්‍රශ්නයක් දුකක් ආවම ඒකෙන් తాවකාලික රිලීස් වෙන්න කරන්නේ මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන එක. ඇබ්බැහි වෙනවා කියන්නේ ඒ මොහොතේ ඒක ගන්නවා ඒ මොහොතේ සුවයක් ලැබෙන නිසා. නමුත් දීර්ඝ කාලීනව මත්පැන් එක්ක ඉන්නවනම් මත්ද්‍රව්‍ය එක්ක ඉන්නවනම් ඒ දේවල් වලට ඉබේම ඇබ්බැහි වෙනවා. මේ ඇබ්බැහි වීම දීර්ඝ කාලීන වුණාම ඒක විෂාදයේ තත්ත්වයේ අවදානමක් බවට පත් වෙන්න පුළුවන්. අනිත් හේතුව තමයි තමන් ගැන නෙගටිව් තෝට්ස් වලින් ජීවත් වීම. තමන් වටිනාකමක් නැති කෙනෙක් තමන්ට වටිනාකමක් නොදීම. කිසිම මිනිසෙක්ට තමන්ට වටිනාකමක් නොදෙන්න පුළුවන්. නමුත් තමන්ට පුළුවන් තමන්ට වටිනාකමක් දෙන්න. තමන් අගය කරන්න, තමන්ට වටිනාකමක් දෙන්න, තමන්ගේ සතුට වෙනුවෙන් ක්‍රියා කරන්න. මොකද අපි සම්බන්ධතා ඇතුලේ අනිත් අයත් එක්ක ගැටෙමින් ඉන්නකොට අපිට තමන්ව මගහැරෙනවා. අපිට අපිව මගහැරෙනවා. ගොඩක් වෙලාවට ડિප්‍රෙෂන් හැදෙද්දී අපිට අපිව මගහැරිලා තියෙන්න පුළුවන්. ඒක නිසා තමන්ට වටිනාකමක් නොදීමත් ડિප්‍රෙෂන් වල එක හේතුවක්. මම දැන් හේතු කීපයක් කතා කරා. ડિප්‍රෙෂන් කියලා කියන්නේ එක හේතුවකින් දැන් මම මේ කියපු හේතු 10න් ගත්තොත් එකක් දෙකක් මත පදනම් වෙලා නෙමෙයි හේතු කිහිපයක් මත පදනම් වෙලා තමයි ડિප්‍රෙෂන් කියන මානසික ව්‍යාකූල බව ඇති වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ડિප්‍රෙෂන් හැදුනම අපි දොස් කියන්නේ එයාගේ හිත දුර්වලයි, එයා එච්චර එයා ගැන හිතුවේ නැහැ, එයා පවුලේ අය ගැන හිතුවේ නැහැ. එහෙම නෙමෙයි ડિප්‍රෙෂන් මේ හේතු කීපයක එකතුවක් විදියට දීර්ඝ කාලීන මම කලින් රෝග ලක්ෂණ ගැන කතා කරා. දීර්ඝ කාලීනව ප්‍රතිඵලයක් විදියට තමයි ඩිප්‍රෙෂන් කියන රෝග තත්ත්වයට මානසික රෝගී තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම කියන්න තියෙන මේ හේතුවක් දෙකක් මත පදනම් වෙලා ડિප්‍රෙෂන් හැදෙන්නේ නැහැ. දීර්ඝ කාලීනව මේ හේතුත් එක්ක හේතු කිහිපයක් එක්ක දීර්ඝ කාලීනව හිටියම අපිට ડિප්‍රෙෂන් එන්න පුළුවන්. ડિප්‍රෙෂන් වලත් අවසානයේ තමයි සියදිවි හානි කර ගැනීමට යන්නේ. මම කලින් වැඩසටහනේ රෝග ලක්ෂණ ගැන කතා කරා. අදත් අවසානයේ විශේෂයෙන්ම කියන්න තියෙනවා ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබුණා මෙන්න මේ රෝගය තියෙනවා. මම වෛද්‍යවරයෙක් නෙමෙයි. ડિප්‍රෙෂන් රෝග ලක්ෂණ ගැන පොඩියට හරි ඉඟියක් තියෙනවා නම් මනෝවෛද්‍යවරයෙක් හමු වෙන්න කියලා මම හැම වැඩසටහනකම වගේ අදත් කියනවා මනෝවෛද්‍යවරයෙක් හමු වෙන්න. මොකද ඔයාට නිශ්චය කරන්න බෑ. ඔයාට විනිශ්චය කරන්න බෑ. මට ડિප්‍රෙෂන් තියෙනවා සහ සමීපතමයට ડિප්‍රෙෂන් තියෙනවා, හස්බන්ඩ් තියෙනවා, වයිෆ්ට තියෙනවා කියලා ඔයාට විනිශ්චය කරන්න බෑ. ඒක විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ මනෝවෛද්‍යවරයෙක්ට විතරයි. ඉතින් මනෝවෛද්‍යවරයෙක් හමු වෙන්න දැනුම ලබා දීමේ අපේක්ෂාවෙන් තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් ස්තුතියි අදත් මාත් එක්ක හිටියට. මේක ප්‍රයෝජනවත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යමු. ස්තුතියි.